Good afternoon. අපි sharing for excellence වැඩසටහන් මාලාවේ 12 වෙනි වැඩසටහන තමයි අද අපි කරන්නේ. ඇත්තටම sharing for excellence කියන එක අපි පටන් අරන් අවුරුද්දක් වෙනවා. හරියටම කියනවා නම් අවුරුද්දයි මාසයක් වෙනවා. මොකද පහුගිය කාලේ ඒ අවුරුද්දයි මාසය ඇතුළත අපි මාස 12කම අපිට පුළුවන් වුණා දිගට මේක කරගෙන යන්න. බැරි වෙච්ච එක මාසෙ තමයි අපි staff excellence awards තිබ්බ මාසෙ කරන්න බැරි වුණා. හැබැයි මේක හොඳ පුරුද්දක් වෙලා තියෙනවා. මොකද යම්කිසි ආයතනයක වැඩ කරන තැනක knowledge sharing එක තමන් දන්න දැනුම කුසලතා එකිනෙකා අතර බෙදා ගැනීම තුලින් හොඳ ප්‍රවණතාවයක් ඇවිත් තියෙනවා. යුනිවර්සිටි එකේ එම්ප්ලොයිස්ලා යුනිවර්සිටි එකේ එම්ප්ලොයිස්ලා සේවක මහත්තුරුන් අතරේ දේවල් බෙදා හදාගෙන කාර්යක්ෂමතාවයත් ඒ රාජකාරියත් වඩාත් හොඳින් කරන්න. ඉතින් මම මේක ඉදිරිපත් අඳුනා දෙන්න තීරණය කරා. මොකද මේ අද විශේෂ පුද්ගලයෙක් මේක කරන්නේ කරපු හැමදෙනාමත් විශේෂයි. මානව සම්පත් සංවර්ධන ඒකකයේ අපිත් එක්ක වැඩ කරපු ෂේන් පෙරේරා මහතා තමයි අද මේක ඉදිරිපත් කරන්නේ. අපිත් එක්ක වැඩ කරපු කියලා කියන්නේ දැන් මීට සතියකට විතර කලින් උසස් වීමක් ලැබුණා පුහුණුවන තාක්ෂණික නිලධාරියෙක් විදියට. ඉතින් අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා ඒ අපේ දෙපාර්තමේන්තුවේ වැඩ කරපු කෙනෙක් විදියට ඒ වගේ ප්‍රගතියක් ලැබීම ගැන. මම දැකපු විශේෂත්වය තමයි ෂේන් ගේ ඇත්තටම එයාට විශේෂ හැකියාවක් තියෙනවා මේ ඔෆිස් පැකේජ් එක. ඇත්තටම ඔෆිස් පැකේජ් එකේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්. අපි බොහොම මතු පිටින් තමයි මේ දේවල් පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් විදියට අද දැන් Excel ගැන කතා කරනවා. එතකොට Excel වලින් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. එතකොට ඒ සමහර දේවල් අද ඉදිරිපත් කරයි කාල වේලාව මත. ඒ වගේම දැන් ගොඩක් වෙලාවට ඔය ඩිජිටල් ෆ්ලයර්ස් ඒ වගේ දේවල් හදන්න ගොඩාක් ඇප්ස් තියෙනවා. මම හිතන්නේ ඒ වගේ දෙයක් ගැනත් ඉදිරිපත් කිරීමක් කරයි. ඉතින් මේ වගේ ලොකු කුසලතාවයක් ෂේන් පෙරේරා මහතාගේ අපි දැක්කා. ඇත්තට මේක ඉතාමත්ම ප්‍රයෝජනවත් වුණා මානව සම්පත් සංවර්ධන ඒකකයටත් බොහොම සීමිත මානව සම්පතක් හරහා ලොකු මානව සම්පතකට මෙහෙවරක් කරන්න. ඉතින් ඒ දේ ගැනත් අගය කරමින් මම මේ අවස්ථාවේ ආරාධනය කරනවා පුහුණුවන තාක්ෂණික නිලධාරී ෂේන් පෙරේරා මහතාට මේ ඉදිරිපත් කිරීම කරන්න. බොහොම සුසිස මේ ඒ හැඳින්වීමට මම මුලින්ම මේ Canva කියන software එක ගැන තමා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ software එක online අපිට ඩිසයින් කරන්න පුළුවන් tool එකක්. ඒතකොට මේකෙන් අපිට presentations, flyers, ඊළඟට social media posts, certificates, ඊළඟට අපිට CV හදා ගන්න ඕන ඒවා වගේ දේවල් කරන්න පුළුවන්. ඒතකොට මේක ගොඩක් beginner friendly. ඒ කියන්නේ beginner කෙනෙක්ට උනත් ඒ කියන්නේ graphic designing ගැන මොනවත්ම දන්නේ නැති කෙනෙක්ට උනත් පාවිච්චි කරන්න පුළුවන් software එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මේක භාවිතා කරන්න ගොඩක්ම ලේසි software එකක්. කිසිම මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් බේසික් කම්පියුටර් එක හැන්ඩල් කරන්න පුළුවන් knowledge එක තියෙනවා නම් භාවිතා කරන්න පුළුවන් software එක. ඒතකොට මේකේ free version එකක් තියෙනවා, paid version එකකුත් තියෙනවා. එනකොට අපිට මේ paid version එකක් තිබ්බට අපිට ඒකට යන්න නැතුව free version එකෙන් අපිට ගොඩාක් දේවල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතකොට ඒ වගේ මේකේ තියෙන විශේෂත්වයක් තමයි මේක web based වගේම mobile phones වලත් app එකක් විදිහට use කරන්න පුළුවන්. Android app එකක් විදිහට ඊට පස්සේ Apple phones වලත් app එකක් විදිහට මේ software එක තියෙනවා. ඊළඟට templates තියෙනවා. මම ඒ ගැන ඉස්සරහදී තව කතා කරන්නම්. එතකොට මේ web version එකට යනවා නම් අපිට www.canva.com කියන website එකට ගිහිල්ලා තමයි මේ
ඇප් එක කියන්නේ මේ වෙබ් බේස්ඩ් වෙබ් version එක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඩෙස්ක්ටොප් version එකකුත් තියෙනවා. ඒ කියන්නේ ඩෙස්ක්ටොප් version කියන්නේ ඒක මේ අපි ඩවුන්ලෝඩ් කරලා setup එක ඩවුන්ලෝඩ් කරලා Windows වල install කරලා එතකොට ඒකෙත් ආය අපි login එකකින් තමයි වෙබ් එකට connect වෙන්නේ. එතකොට මේ අපිට ඕන වෙබ් බ්‍රවුසර් එකක් පාවිච්චි කරලා ඒක වෙබ්සයිට් එකෙන් ලොග් වෙලා යූස් කරන්නත් පුළුවන්. නැත්නම් ඒ ඇප් එක ඒ කියන්නේ software එක ඩවුන්ලෝඩ් කරලා ඒකෙන් අපේ Gmail හරි නැත්නම් email address එකකින් අපි login එකක් හදාගෙන ඒකෙන් අපිට access කරලා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්වා වගේ mobile version එකකුත් iOS Android කියන දෙකටම තියෙනවා. එතකොට මේකේ තියෙන තව විශේෂත්වයක් තමයි අතට මොබයිල් ඩිවයිස් එකකින් අපිට එඩිට් කරන එක අපිට ඊට පස්සේ ආවොන්නම් ඩෙස්ක්ටොප් එකේ නැත්නම් ලැප්ටොප් එකේ එඩිට් කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දැන් ඔෆිස් වලාවේ අපි දැන් හිතන්නකෝ එඩිටින් එකක් වටන්ගෙන කරගෙන යනවා ඩෙස්ක්ටොප් එකේ. ඊට පස්සේ අපිට හදිසියේ මොකක් හරි චේන්ජ් එකක් කරගන්න ඕනකොට අපිට ෆෝන් එකෙන් වුණත් මේ on the go කරන්න පුළුවන්. ඒකත් මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට මම කලින් කිව්වා වගේ අර බේසික් නොලෙජ් එකක්වත් නැතුව උනත් පුළුවන් භාවිතා ගන්න. ඒකට හේතුව තමයි මේකේ ඕන තරම් ටෙම්ප්ලේට්ස් තියෙනවා. ඒ කියන්නේ අපි මේ හදන පෝස්ට් එකද නැත්නම් ෆ්ලයර් එකද CV එකද ඒ ඕන එකකට මිලියන ගාණක් ටෙම්ප්ලේට්ස් තියෙනවා. ඒතකොට අපිට ඒ එක ඩිසයින් එකක් යූස් කරලා එක ඩිසයින් එකක් සිලෙක්ට් කරලා අපිට ඕන විදිහට ටෙක්ස්ට් කලර්ස් ඉමේජස් දාලා කස්ටමයිස් කරගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මේකට ෆොටෝස් අයිකන්ස් ෂේප්ස් ඊළඟට charts graphs වගේ ඕනම දෙයක් අපිට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරලා ඇඩ් කරන්න පුළුවන්. මේ තියෙන ඒ වගේ මේ තියෙන ෆොන්ට්ස් තියෙනවා ඊළඟට ටෙක්ස්ට් එෆෙක්ට්ස් තියෙනවා ඇනිමේෂන්ස් තියෙනවා. ඊළඟට මේක තියෙන තව දෙයක් තමයි අපිට පුළුවන් අපි දැන් හදන ෆ්ලයර් එක හරි CV එක හරි අපිට වෙන කාත් එක්ක හරි ෂෙයා කරන්න. එතකොට දැන් හිතන්නකෝ අපි ෆ්ලයර් එකක් හදනවා කියලා. එතකොට අපි මේ ෆ්ලයර් එක හදන ගමන් ඒකේ තව එඩිටින් පාර්ට් එකක් තියෙනවා. ඒක අපි වෙන කෙනෙක්ට කියලා කරගන්න ඕනේ කියලා. අපිට පුළුවන් එතකොට එයාට ඒ ෆ්ලයර් එකේ ලින්ක් එක යවන්න. එතකොට එයාටත් පුළුවන් අපි එඩිට් කරන ගමන්ම එයාටත් ඇක්සස් කරලා ඒක එඩිට් කරන්න හැකියාව තියෙනවා. ඒක රියල් ටයිම් එකම වෙලාවෙදි දෙන්නෙට තුන් දෙනෙට උනත් එකම ෆ්ලයර් එක එඩිට් කරගෙන හැකියාවක් මේකේ තියෙනවා. එතකොට ඊට පස්සේ අපේ ෆයිනල් අවුට්පුට් එක විදිහට අපි එක්ස්පෝර්ට් කරන්න ඕනේ මේ ඉමේජ් එක හරි අපි ඩිසයින් කරන ග්‍රැෆික් එක. එතකොට ඒක අපිට PDF එකක් විදිහට නැත්නම් අපි දැන් ප්‍රසන්ටේෂන් හදනවා නම් ප්‍රසන්ටේෂන් PPTX කියලා අපිට මේ Microsoft PowerPoint වල ඕපන් වෙන්න හදාගන්න පුළුවන්. නැත්නම් අපි දැන් වීඩියෝ එකක් වගේ හදා ගන්නවා නම් MP4 විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මෙතන පොඩි එකක් හදලා පෙන්නන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. මම ඇත්තට මේ ප්‍රසන්ටේෂන් එකත් හැදුවේ Canva වලින්. මම මේකට මේ එක්සැම්පල් එකක් විදිහට ගන්නේ YouTube thumbnail එකක්. එතකොට දැන් මේකත් රෙකෝඩ් වෙනවා. එතකොට මේක දැන් අපි මේ රෙකෝඩ් කළාට පස්සේ අපි YouTube එකට අප්ලෝඩ් කරනවා මේ වීඩියෝ එකත්. එතකොට මේ වීඩියෝ සාමාන්‍ය YouTube එකේ වීඩියෝ එක thumbnail එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් තමයි අපි මේ YouTube වීඩියෝ එකේ තියෙන content එක මොනවද කියලා පෙන්වලා දෙන්නේ. එතකොට මේක මම එඩිට් කරලා පෙන්නන්නම් කොහොමද අපි ඒ වගේ එකක් අපිට ඕන විදිහට කස්ටමයිස් කරන්න කියලා. මුලින්ම මම මේ ඉන්ටර්ෆේස් එක ගැන පොඩ්ඩක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම්. මුලින්ම තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි අපි ලොග් වුණාම මේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. එතකොට මේකෙදි මේ හෝම් පේජ් එක මෙතනදී තියෙනවා මේ සර්ච් බටන් එක තියෙනවා. මෙන්න මෙතන සර්ච් එක තියෙනවා. එතනින් අපිට ඕන ඩිසයින් එකක් අපිට අවශ්‍ය ඩිසයින් එකට අදාළ ටෙම්ප්ලේට් එකක් සර්ච් කරගන්න පුළුවන්. මම YouTube thumbnail කියලා සර්ච් කරොත් අපිට ඒවට අදාළ thumbnails ඕන තරම් අපිට ගන්න පුළුවන්. ඒතර මේකක් අපිට සිලෙක්ට් කරලා ඒක අපිට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. පොඩි දෙයක් තියෙනවා මේකෙදි මේ සමහර ඒවාල තියෙනවා මේ
upgrade to pro Canva Pro කියලා. එතකොට එතනදී ඒ වගේ ඒවා use කරනවා නම් අපිට මේ paid version එකට යන්න ඕනේ. එහෙම නැති වුණත් මේ free version එක දැන් මේවල එහෙම නැහැ. මේ තියෙන්නේ මේවල අර යටින් එහෙම මේ අර mark කරලා නැහැ. ඒතකොට ඒ වගේ එකකින් අපිට free version එක පාවිච්චි කළා වුණත් අපිට ඕන තරම් ඒක මම කලින් කිව්වේ අපිට ඒ කියන්නේ template ඕන තරම් තියෙනවා free version එකේ වුණත් use කරන්න පුළුවන්. එතකොට මේ projects කියලා මේ ටැබ් එකක් තියෙනවා බටන් එකක් තියෙනවා ඒකේ තමයි අපි දැන් කලින් අපි දැන් ඩිසයින් කරපු දේවල් ඔක්කොම ලිස්ට් වෙන්නේ එතන ඊළඟට ආයේ ටෙම්ප්ලේට්ස් ටික බලා ගන්න පුළුවන් මෙතන ටෙම්ප්ලේට්ස් ටික මේ කැටගරි වලට වෙන් කරලා තියෙනවා දැන් උදාහරණයක් විදිහට දැන් ප්‍රසන්ටේෂන් තියෙනවා YouTube thumbnail වීඩියෝ ඊළඟට මොබයිල් වීඩියෝ ෆ්ලයර් ඒ වගේ අපිට අවශ්‍යතාවය අනුව අපිට ඒක සිලෙක්ට් කරගෙන හැකියාව තියෙනවා ඊළඟ මේක මේ ළඟදී ආපු මේ ඔප්ෂන් එකක් මේ Canva AI කියන එක. මෙතනදී අපිට prompt එකක් දීලා ChatGPT වල වගේ prompt එකක් දීලා අපිට image එකක් generate කරගන්න මේ Canva AI කියන එක පාවිච්චි කරන්න පුළුවන්. තව ඊට අමතරව මේකත් එක්ක වැඩ කරන apps ගොඩාක් තියෙනවා. අපිට ඒවා use කරන්නත් පුළුවන්. ඒතර මම දැනට basic එකක් කරන විදිය design කරන විදිය පෙන්නන්නම්. මම මේ පාවිච්චි කරේ මෙන්න මේ ටෙම්ප්ලේට් එක. ඒතර මේකෙදි මම දැන් YouTube thumbnail එකක් තමයි හදන්න යන්නේ. දැන් මම මේ presentation එකට අදාළ YouTube thumbnail එකක් තමයි ඩිසයින් කරන්නේ. ඒතර මේක අපි මේ wordings ටික වෙනස් කරගමු. මේක මම මේ තියෙන wording එකක්. මම කලින් ඉඳන් ලෑස්ති කරගත්ත wording එක මේකට copy කරලා paste කරගන්නම්. ඊට පස්සේ මේකේ font එක සාමාන්‍ය අපි Word වල පාවිච්චි කරනවා වගේ අපිට font size එක වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය විදිහට මේක ටයිප් කරගන්නත් පුළුවන්. මේ ඉමේජ් එක අවශ්‍ය නැති නම් මම මේක delete කරනවා. ඊට මේකත් delete කරනවා. ඊළඟට අපි දිනේ වෙනස් කරගන්න ඕනේ. මේක අර දිනේට දාන්නම්. right. එතකොට මේ විදිහට හදලා දැන් ඊළඟට බලමු අපි මේ ඉමේජ් එකක් මේකට ඇඩ් කරන්නේ කොහොමද කියලා. දැන් මේකේ දැන් අපි මොනවාරි ඩිසයින් කරන්න පටන් ගත්තට පස්සේ එන ඉන්ටර්ෆේස් එක ටිකක් වෙනස්. ඒතර මේකෙදි තියෙනවා දැන් මේ ඩිසයින් කියන එකේදී තමයි මේ අපි දැන් මේ ඩිසයිනින් පාර්ට් එක කරන්නේ. ඊළඟ තියෙනවා මෙතන එලිමන්ට්ස් කියලා එකක්. මේ එලිමන්ට්ස් වල තියෙනවා අපිට ඇඩ් කරන්න ඕනේ එක එක shapes වර්ග තියෙනවා. මෙතන shapes වලට ගියොත් මෙතන see all දුන්නොත් අපිට මේ shapes බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ shape එකක් කෙලින්ම මෙතනට මේ ඩබල් ක්ලික් කරලා අපිට ඉන්සර්ට් කරගන්න පුළුවන්. මේ විදිහට එහෙම ඉන්සර්ට් කරගන්න පුළුවන්. ඊළඟට ඊට පස්සේ අපිට ඒක කලර්ස් වෙනස් කරලා අපිට අවශ්‍ය විදිහට ඩිසයින් කරගන්න පුළුවන්. මම මෙතනදී මේ ෆ්‍රේම් එකක් පාවිච්චි කරනවා. මේ ෆ්‍රේම් එකේ විශේෂත්වය තමයි මේ ෆ්‍රේම් එකක් ඇඩ් කරාට පස්සේ අපිට මේ සයිස් කියන්නේ මේ දැන් මේක සර්කල් එකක්නේ තියෙන්නේ. ඒතකොට මේ සර්කල් එකට අපිට ඉමේජ් එකක් දාන්න පුළුවන්. එතකොට දැන් මේ ඉමේජස් අපි දැන් අපිට මේකෙම තියෙන ඉමේජස් උත් තියෙනවා නැත්නම් අපිට අවශ්‍ය ඉමේජස් අප්ලෝඩ් කරගන්නත් පුළුවන් මෙන්න මේ අප්ලෝඩ්ස් කියන එකේ. ඒතකොට මෙතනට අපි අප්ලෝඩ් ඉමේජ් ගිහිල්ලා අපිට අපේ කම්පියුටර් එකේ අපේ ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක නැත්නම් අපිට අවශ්‍ය ඉමේජ් එක මේකට අප්ලෝඩ් කරගන්න පුළුවන්. මම එහෙම අප්ලෝඩ් කරගත්ත ඉමේජ් එකක් තියෙනවා මේ Canva එකේ ලෝගෝ එක. මම මේක ඩබල් ක්ලික් කරලා නැත්නම් ක්ලික් කරලා මෙතනට දාගන්නවා. එතකොට මේ ඉන්ටර්ෆේස් එකට ඒක එනවා. ඊට පස්සේ ඒක මේ සිලෙක්ට් කරලා අපිට මේ කෙලින්ම මේ ෆ්‍රේම් එකට ඇඩ් කරන්න පුළුවන්. එතකොට මේ ඔටෝමැටිකලි මේ ෆ්‍රේම් එකේ ස්ට්‍රක්චර් එකට ඒක ඇඩ් කරගන්නවා. එතකොට මෙතනදී මම මේ Excel ගැනත් කරන හින්දා මම මේ වගේම තව ෆ්‍රේම් එකක් මෙන්න මේ එලිමන්ට්ස් වලට ගිහිල්ලා ඉන්සර්ට් කරලා මෙතනට Excel එකේ ලෝගෝ එක ඇඩ් කරගන්නවා. ඒතර ඔය විදිහට අපිට මේ වගේ පොඩි ඩිසයින් එකක් කරගන්න දැන් මේක ඇත්තටම හොඳ ප්‍රොෆෙෂනල්
මේ ලුක් එකක් තියෙනවා. අන්ත අපිට වැඩි වෙලාවක් ගියෙත් නෑ ඉක්මනට ඩිසයින් කරගෙන. ඒ කියන්නේ ඇත්තටම අර Photoshop වල වගේ ලොකුවට අපිට tools එහෙම දැනගෙන ඉන්න ඕනේ නෑ. අපිට බේසික් නොලෙජ් එකක් තියෙනවා නම් කියන්නේ කම්පියුටර් යූස් කරන්න බේසික් නොලෙජ් එකක් තියෙනවා නම් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඊට පස්සේ ඊළඟ දේ තමයි අපි කොහොමද මේක සේව් කරගන්නේ කියලා. ඒතකොට සේව් කරගන්න මෙන්න මේ උඩින් තියෙනවා share button එක. ඒක ක්ලික් කරලා ඒක තියෙනවා download කියලා බටන් එකක්. ඒක සිලෙක්ට් කරලා අපිට ඊළඟට ෆයිල් ටයිප් එක තෝරගන්න පුළුවන්. ඒතර මෙතන JPG තියෙනවා PNG ඊළඟට PDF ෆෝමැට් එකෙන් ඕන නම් එහෙම. ඒතර අපි සාමාන්‍ය ෂෙයාරින් කියන්නේ අපි දැන් මේ ෂෙයාරින් වලට පාවිච්චි කරන JPG කියන එක නැත්නම් PNG කියන එකත් ඔය ඉලස්ට්‍රේෂන්ස් වගේ ඒවට තියෙනවා නම් ඒව ගන්න පුළුවන්. මේ PNG ෆෝමැට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙන පොඩි ඩවුන් සයිඩ් එකක් තමයි මොකද අර ප්‍රෝ වර්ෂන් එකේදී අපිට ඊට වඩා පොඩ්ඩක් හොඳ හයි ක්වොලිටි එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එනකොට මේක ෆ්‍රී වර්ෂන් එකක් හින්දා පොඩ්ඩක් ක්වොලිටි එක කියන්නේ ගොඩක් අඩු නෑ. එනකොට සාමාන්‍යයෙන් මේක අවුලක් නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක රිසොලූෂන් එකත් ගොඩක් හොඳයි. ඊට පස්සේ මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. ඒතකොට සමහරලාට මේ වගේ අර මේක දැන් කියනවා ප්‍රීමියම් කන්ටෙන්ට් එක මෙතන තියෙනවා කියලා. ඒතකොට මේ සමහරලාට ඔය මේ ප්‍රීමියම් කන්ටෙන්ට් කියන්නේ ඔය මොන හරි අපි දාපු එලිමන්ට් එකක් ෆ්‍රී වර්ෂන් එකට අයිති එකක් නෙමෙයි. ඒක ප්‍රීමියම් වර්ෂන් එකට අයිති වෙන්න පුළුවන්. ඒතර අපිට ඒක ඩිලීට් කරලා මට හිතෙන්නේ මේක තමයි මේ ප්‍රීමියම් වර්ෂන් එකට අවිල්ලා තියෙන එක. දැන් ඩවුන්ලෝඩ් එක මේ බටන් එක ඇක්ටිව් වෙලා තියෙනවා. අපිට මෙතෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ඩවුන්ලෝඩ්ස් වලට තමයි මේක ඩවුන්ලෝඩ් වෙන්නේ. අපිට ඒක සේව් කරලා ඒ හදාගත්ත එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ ඉමේජ් එක හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට Canva එකකින් අපිට ගොඩාක් බැනර්ස්, ෆ්ලයර්ස්, සර්ටිෆිකේට්ස් ඕනම දෙයක් හදා ගන්න පුළුවන්. එතන ඇත්තටම අපි මේ ස්ටාෆ් එක්සලන්ස් අවෝඩ් එකේ සර්ටිෆිකේට් එක ඩිසයින් කරේ මේ Canva software එක පාවිච්චි කරලා. ඇත්තටම මේක කරේ මිස්ටර් රිකාස් අපේ මේ කමිටි එකේ හිටියා. එයා තමයි ඒක ඩිසයින් කරේ. ඒතර ඒ වගේම ඔයගොල්ලන් දැකලා ඇති මේ සෙෂන් එකට කලින් අපි කරපු සෙෂන්ස්. ඒතර ඒවා ඔක්කොමත් මේ Canva software එක පාවිච්චි කරලා තමයි ඩිසයින් කරේ ෆ්ලයර්ස්. ඔයගොල්ලන්ට මතක ඇති මේ විස්ඩම් මිව් එකේ ෆස්ට් සෙෂන් එක ඊළඟට සෙකන්ඩ් සෙෂන් එක එතකොට විස්ඩම් මිව් එකේ තර්ඩ් සෙෂන් එක ඊළඟට අපි මේ සීරීස් එකේ ෂෙයාරින් ෆොර් එක්සලන්ස් සීරීස් එකේ 10th සෙෂන් එක 11th සෙෂන් එක ඊළඟට දැන් මේ මගේ සෙෂන් එක මේ ඔක්කොම Canva යූස් කරලා තමයි ඩිසයින් කරේ මේ ෆ්ලයර්ස් හැම එකම. මම ඊට කලින් අතරම වෙන මේ software එකක් තමයි පාවිච්චි කරේ. ඒනට මේ Canva ඊට වඩා ගොඩක් quality software එකක් හින්දා මම මේකට මේක යූස් කරන්න පටන් ගත්තා. ඒතර Canva ගැන ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. අපි දැන් ඊළඟට යන් Excel වලට. Excel වලදී මේ මම දැන් සාමාන්‍යයෙන් අර අපි හැමදාම ෆෝමියුලා ගැන ගොඩක් කතා කරන්නේ. ඒ හින්දා මම ෆෝමියුලා ගැන පොඩ්ඩක් කතා කරන එක මම කියන්නේ ෆෝමියුලා ගැන කතා කරන්නේ නැතුව තව Excel වල තියෙන මම හිතනවා සමහර දේවල් මේවා ඔයගොල්ලන් දන්නේ නැතුව ඇති කියලා. අනේ ඒ වගේ tools ටිකක් ගැන තමයි මම අද කතා කරන්නේ. පළවෙනි එක තමයි flash fill කියන එක. මේක ඇත්තටම නිකන් පොඩි මැජික් එකක් වගේ එකක් තමයි මේකෙදි වෙන්නේ. ඇත්තටම මේකෙදි Excel බලනවා අපි එන්ටර් කරන data වල මොන හරි pattern එකක් තියෙනවද කියලා. ඒතකොට මේ pattern එකක් තියෙනවා නම් ඒක අඳුරගෙන ඒක අනුව ඊතුරු output එක input එක හදාගන්න එක තමයි මේකෙන් කරන්නේ. එතකොට මේක මේ data කියන tool මේ data කියන ribbon එකේ data කියන මේ section එකේ මේ data tools වල මෙන්න මේ flash fill කියන ඔප්ෂන් එක තියෙනවා. ඒ වගේම ආය home tab එකෙත් මෙන්න මේ fill කියන තැන flash fill කියන එක තියෙනවා. මම මුලින්ම මේ පෙන්නන්නම් මේ කොහොමද අපි කරන්නේ කියලා. දැන් මේකෙදි address full address එකක් තියෙනවා. එතකොට මේක අපිට street number එක, street name එක, city එක, zip code එක විදිහට වෙන් කරගන්නවා.
එතකොට දැන් මේකට අපිට පුළුවන් ෆෝමියුලා එකක් පාවිච්චි කරලා කරන්න. ඇත්තටම මේක ෆෝමියුලා එකක් පාවිච්චි කරලා කරන්න අවශ්‍ය එකක් නෙමෙයි. අපිට මේකට ওই ෆ්ලෑෂ් ෆිල් කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඒක අපිට මුලින්ම කරන්න තියෙන්නේ අපිට මුලින්ම එක්සැම්පල් එකක් දෙන්න ඕනේ. එතකොට දැන් මේකේ ස්ට්‍රීට් නම්බර්, ස්ට්‍රීට් නේම්, සිටි, zip code එකට මම මේ පළවෙනි එක ඒ කොටස් හතරට වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ සෙල් එක සිලෙක්ට් කරාම මේක අයිනට ගියාම අර කර්සර් එක වෙනස් වෙනවා ප්ලස් මාර්ක් එකක් විදියට. එතකොට අපිට මේක පහළට ඩ්‍රැග් කරගෙන යන්න පුළුවන්. එතකොට ඉබේටම අර මේ දැන් මේක වෙන්නේ මේක අර සීරීස් එකක් කියලා හිතලා නම්බර්ස් ටික ඒ විදිහට යනවා. ඒ වුණාට එතනදී අපිට ආයේ මේ ඒ බටන් එක ක්ලික් කරලා ඒක යටම තියෙනවා ෆ්ලෑෂ් ෆිල් කියලා එකක්. අන්න ඒක ක්ලික් කරන්න පුළුවන්. එතකොට අර මේ මේන් සෝස් එකෙන් ඒ ටික අයිඩෙන්ටිෆයි කරලා ගන්නවා. තව ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ෆ්ලෑෂ් ෆිල් කරන ක්‍රම කීපයක්ම තියෙනවා. තව එකක් තමයි අපිට පුළුවන් ඉන්පුට් තුනක් විතර එන්ටර් කරගෙන යන්න. දැන් ඊළඟ එකේ තියෙන්නේ ෆිෆ්ත් ලේන් කියන එක එන්න ඕනේ. එතකොට ෆිෆ්ත් ලේන් කියලා දැම්මා. ඊට පස්සේ ඊළඟ එක ලේක් view gardens කියලා තියෙනවා. එතකොට දැක්කද අර යටින් අර අලු පාරට ඉතුරු ටික ඔක්කොම ඔටෝමැටිකලි එනවා. එතකොට අපිට ගන්න තියෙන එන්ටර් කරන්න විතරයි. එතකොට ඒ විදිහට ගන්නත් පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා. මේ ෆ්ලෑෂ් ෆිල් වලට තියෙනවා ෂෝට් කට් එකක්. එතකොට අපිට කරන්න ඕනේ මේ සාම්පල් එකත් එක්ක අපිට අවශ්‍ය සිලෙක්ෂන් එක අරගෙන control එකයි E එකයි ප්‍රෙස් කරන්න. දැන් මම control එකයි E එකයි ප්‍රෙස් කරනවා. එතකොට ඔටෝමැටිකලි ගන්නවා. තවත් ක්‍රමයක් තියෙනවා අර මම කිව්ව ටූල් එක කියන්නේ මේ රිබන් එකේ තියෙන ෆ්ලෑෂ් ෆිල් බටන් එක පාවිච්චි කරලත් අපිට මේ ෆ්ලෑෂ් ෆිල් එක කරන්නත් පුළුවන්. ඒතර මේක ඇත්තටම ගොඩක් හොඳ ටූල් එකක්. අපිට ෆෝමියුලාස් පාවිච්චි කරන්න නැතුව අපිට තියෙන ටෙක්ස්ට් සෙපරේට් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. තව එකක් දැන් මම කලින් කරේ මේ තියෙන data එකකින් අපි ඊටු ටික ස්ප්ලිට් කරලා ගත්ත එකනේ. දැන් මේ කම්බයින් කරන එකක් පෙන්වන්න. ඒකදිත් මුලින්ම සාම්පල් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මම ඩ්‍රැග් කරගෙන ඒක අදගෙන යන්න. ඒතකොට ඒකමයි එන්නේ. ඒ වුණාට අපිට එතනින් ෆ්ලෑෂ් ෆිල් කියන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. එතකොට ඒක ඔටෝමැටිකලි වෙනස් කරගන්න. ඊළඟට දැන් ඉනිෂියල්ස් එක ගන්න ඕන නම් අපිට පුළුවන් මේ විදියට. මේ විදියට අරගෙන දැන් මම ෂෝට් කට් එකෙන් කරන්න මේ ටික සිලෙක්ට් කරලා control එකයි E එකයි ප්‍රෙස් කරනවා. ඒතර ඒ විදියට එනවා. ඊළඟට දැන් අපිට පුළුවන් වුණනම් මේ අපර් කේස්ද ලෝවර් කේස්ද කියන එකත් වෙනස් කරගන්න පුළුවන්. දැන් මම මේක අපර් කේස් වලින් දාගන්නම්. මේ හැම එකම සාම්පල් එකක් දීලා ඊට පස්සේ සාම්පල් එකක් දුන්නාම මේ විදිහට Excel ඉතුරු ටික හදා ගන්නවා. මම මේකට home tab එකේ මේ editing වල තියෙනවා fill කියලා එකක්. එතනින් කරන්න. දැන් මම ක්‍රම කීපෙම කරලා පෙන්නන්නම්. එතකොට ඒ ඕන එකකින් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට එනවා. තව අපිට email address එකක් හදා ගන්න පුළුවන්. අපිට තව කොටසක් ඇඩ් කරලා. ඒ කියන්නේ අපිට දැන් සාමාන්‍යයෙන් ඔය කම්පැනි එකකට කෙනෙක් කන්නකොට අපිට යාට ඊමේල් ඇඩ්‍රස් එකක් අසයින් කරන්න ඕනේ. එතකොට ඒ වගේ එකදී යාගේ ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එකයි යූස් කරලා අපිට ඊමේල්ස් හදා ගන්න පුළුවන්. එතකොට මුලින්ම සාම්පල් එකක් දෙන්න. ඔය විදිහට සාම්පල් එකක් දීලා ඊළඟ මම control E press කරලා ඒක ඔටෝමැටිකලි ජෙනරේට් කරගත්තා. එතකොට ඔය විදිහට තමයි ෆ්ලෑෂ් ෆිල් වලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන. තව එකක් තමයි අපිට දැන් මේ මොබයිල් නම්බර් එක අපිට පුළුවන් කන්ට්‍රි කෝඩ් එකත් එක්ක ඕන නම් අපිට දැන් වෙන වෙනම මේවා ඇඩ් කරනවට වඩා අපිට මේකෙදි මේ ෆ්ලෑෂ් ෆිල් කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. හරි ඊළඟට මම යන්නම් ටේබල්ස් වලට. તો ටේබල්ස් කියන්නේත් Excel වල තියෙන ගොඩක් හොඳ ෆීචර් එකක්. ඒතකොට
අපිට ටේබල් එකක් සාමාන්‍ය අපි data enter කරාම නිකන් normally තමයි ඒක කියන්නේ ටේබල් එකකට නෙමෙයි enter වෙන්නේ නිකම්ම මේ cells වලට enter වෙන එක විතරයි වෙන්නේ. ඊට පස්සේ අපි ඒ data ටික ටේබල් එකකට හදා ගන්න ඕනේ. එතකොට ටේබල් එකකට හදාගත්තට පස්සේ අපිට ඒ data ටික analyze කරන්න, organize කරගන්න, ඊට පස්සේ filter කරන්න. එතකොට ඒකෙන් මොනවා හරි output එකක් ගන්න ලේසියෙන් ගන්න එක ලේසියෙන් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මේ ටේබල් එක ගත්තොත් මේකේ මේ ඒජන්ට්ස්ලා මේ කම්පැනි එක ඒජන්ට්ලා කීප දෙනෙක් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ quarterly අප ප්‍රොෆිට් එක කියලා හිතමුකෝ අපි. ඒගොල්ලන් ගත්ත ප්‍රොෆිට් එක කියලා. එතකොට මේ ටික අපි ටේබල් එකකට දාගන්න. ටේබල් එකට මුලින්ම ඇඩ් කරගන්න. එතකොට මෙතනදී ඒ data ටික ඔක්කොම සිලෙක්ට් කරලා මේ insert tab එකට ගිහිලා එතනින් table කියන එක සිලෙක්ට් කරලා අපිට රේන්ජ් එක හරියද කියලා කන්ෆර්ම් කරගෙන ඕකේ කරන්න පුළුවන්. එතකොට මේ විදිහට table එකට ඒක ඇඩ් වෙනවා. තව ක්‍රමයක් තමයි මේ control T shortcut එකෙන් උත් මේ table එක හදා ගන්න පුළුවන්. ඊට කලින් මම පෙන්නන්නම් මේ table එක කියන්නේ table එකට අපි table එකක විදිහට මේ data ටික සෙට් කරන්න කලින් කොහොමද අපි මොන හරි graph එකක් හරි මොන හරි මේකෙන් මේක පාවිච්චි කරලා මේ හදාගත්තොත් වෙන්නේ කොහොමද කියලා. ඒතර අපි හිතන්න අපි මේ table එක use කරලා column chart එකක් හදා ගන්නවා කියලා. හරි මේ විදිහට column chart එකක් එනවා. ඒතර මේකෙදි අපි දැන් අලුතෙන් තව data එකක් add කරනවා කියලා හිතන්න. මොකද එන්නේ මේකේ මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. මොකද ඒක table එකෙන් ඒ කියන්නේ ඒක මේ නිකන් data එකක් විදිහට input වෙන එක විතරයි වෙන්නේ. මේ draft එකට කිසිම කියන්නේ ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒකට input එකක් විදිහට ඒක ගන්න නැහැ. එනකොට අපි මේක table එකක් විදිහට හදාගෙන තියාගත්තා නම් ඒක වෙන්නේ නැහැ. මම මේක delete කරන්නම් table එක. මේ draft එක. ඊට පස්සේ මේක ආයේ table එකක් විදිහට control T ඔබලා මේක table එකක් විදිහට convert කරලා ඊට පස්සේ මේක use කරලා මේ ටික select කරලා column chart එකක් add කරගන්න. ඊළඟට මේක යටින් data එකක් enter කරගන්නම් ආයේ. මේකද අපි දැන් මේ නම type කරපු ගාම table එකට data ටික input කරා. ඒ කියන්නේ නම input කරගත්තා. ඊළඟට අපි මේ input කරන data එක ගානේ මේ ටික වෙලෙම add කරගන්නවා. right. ඒකට ඒක තමයි table එකක ඒ කියන්නේ table එකකින් අපිට ගොඩක් ඒ කියන්නේ මෙතන කෙලිම මේ filtering part එකකුත් මේක කරන්න පුළුවන්. අපිට මේ sort කරගන්න smallest to largest to smallest ඒ වගේ sort කරගන්න ඒ වැඩත් කරගන්න පුළුවන්. ඒ හින්දා සාමාන්‍ය අපි data enter කරලා ඒක නිකම්ම තියන්න එපා. ඒක table එකකට අනිවාර්යෙන් add කරලා ඊට පස්සේ ඒකෙන් data ගන්න එක කරන්න. right. ඊළඟට තව තියෙන option එකක් තමයි Excel වල මේ quick analysis කියන එක. ඒතර මේකෙදී කරන්නේ අපිට අපි ගාව තියෙන data set එකක ඒ කියන්නේ කිසිම formula එකක් use කරන්නේ නැතුව analyze කරගන්න ක්‍රමයක් තමයි මේකෙදී වෙන්නේ. ඒතර මේකෙදී අපිට මේ data range එක select කරාට පස්සේ පොඩි menu එකක් එනවා. ඒකෙදී අපිට formatting කරගන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය නම් ශනිකව ඉක්මනින්ම chart එකක් add කරගන්න පුළුවන්. ඊළඟට තව total sum average count percentage total වගේ දේවල් add කරගන්න පුළුවන්. ඊළඟට table එකකට ඉක්මනින්ම convert කරගන්න පුළුවන්. දැන් මම කලින් කිව්වා control T වලින් අපිට පුළුවන් data set එක table එකක් වල විදිහට convert කරගන්න. නැත්නම් insert ගිහිල්ලා insert tab එකෙන් කරගන්නත් පුළුවන්. ඊට අමතරව මෙන්න මේ quick analysis tool එකෙන් උත් කරන්න පුළුවන්. ඊළඟට තව spark lines කියලා තියෙනවා. මේ දැන් මේක cell එකක්නේ. මේ cell එක ඇතුලේ අපිට පුළුවන් පොඩි chart එකක් වගේ එකක් හදාගන්න. mini chart එකක්. ඒ data වලින්. එතකොට ඒ වගේ එකක් උත් කරන්න පුළුවන්. මම ඒකට example එකක් මම පෙන්නන්නම් කොහොමද මේ ටික කරන්න කියලා. දැන් මේ table එක ගත්තොත් මුලින්ම මේ table එක select කරගන්න.
නැත්නම් මේකට මේ quick analysis එකට මේ shortcut එකකුත් තියෙනවා control Q ඔබලා ගන්නත් පුළුවන්. මේ button එක දෙක ඔබලා ගන්න පුළුවන්. ඒතර මෙතනදී මෙන්න මේ වගේ menu එකක් එනවා. ඒතර මෙතනදී තියෙනවා formatting, ඊළඟට charts, totals, tables, spark lines කියලා section පහක් තියෙනවා. ඒතර මම මේ පොඩි questions වගේක් දීලා තියෙනවා. ඒ විදිහට අපි බලමු කොහොමද මේක මේ table එක අපි කිසිම formula එකක් පාවිච්චි කරන්නේ නැතුව analyze කරන්න කියලා. පළවෙනි එක තමයි which month had the highest sales. ඒතර අපිට highest sales බලා ගන්න පුළුවන්. මේ cell range එක select කරලා මෙතන formatting වලට ගිහිල්ලා මේක තියෙනවා මේ data bars කියලා එකක්. එතකොට මේ cell එක ඇතුළෙම data ටික bars විදිහට ඒ කියන්නේ ඒකේ percentage එකක් විදිහට පෙන්වනවා. එතකොට මේකෙන් අපිට පොඩි idea එකක් ගන්න පුළුවන්. මේ 24000 තියෙන එකයි 24000 තමයි වැඩිම sales ඔක්තෝබර් වල තමයි ගිහිල්ලා තියෙන්නේ කියලා මේ මුකුත් formula එකක් පාවිච්චි නොකර. එතකොට ඒ වගේම තව එකක් තියෙනවා. මේක මම data bars ටික අයින් කරගන්නම්. undo කරලා color scale එකක් කියලා එකක්. එතකොට මේ color scale එක දුන්නාම maximum මේකේ තියෙන maximum එක පොඩක් dark color එකකින් පෙන්වනවා green color වලින්. dark green වලින් පෙන්වන්නේ වැඩිම data එක. ඊළඟට dark blue dark red වලින් පෙන්වන්නේ අඩුම data එක. එතකොට ඒකෙන් අපිට ටක් ගාලා table එක analyze කරන්න පුළුවන්. අපිට කිසිම formula එකක් use කරන්න නැතුව. එතකොට මේකෙදි lowest profit එක ගිහලා තියෙන්නේ ජනවාරි වල. ඒක අපිට ඇනලයිස් කරන්න පුළුවන් මේ quick analysis tool එක පාවිච්චි කරලා. ඒ වගේම අපිට total sales of the year ගන්න පුළුවන් ලේසියෙන්ම. දැන් ස්ටක් වුණා පොඩ ඉන්න. right. total sales ගන්න පුළුවන්. මෙන්න totals වලට ගිහලා. totals වලට ගිහලා මෙතන sum එකට sum කියන එක අපි ක්ලික් කරොත් අපිට automatically මේකේ totals ටික display කරනවා. ඒ වගේම average එකත් එහෙම ගන්න පුළුවන්. මෙතන totals වලට ගිහලා මෙතන average. ඒ වගේම තව අපිට දැන් මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් fifth question එක ගත්තොත් which months had expenses higher than 12,000 USD. ඒතර අපි මේක select කරලා මේක තියෙනවා formatting වල greater than කියලා එකක්. මේ greater than වලට කියලා මෙතනින් 12,000 කියලා දුන්නාම අපිට ඒ 12,000 වලට value ටික වෙනම highlight කරලා පෙන්නනවා. ඒතර ඒ වගේම අපිට මේක use කරලා මේ table එකම use කරලා අපිට chart එකක් හදා ගන්න පුළුවන්. charts වලට ගිහලා මේ cluster chart එකක් ඒ වගේ ඒක ඕනම chart එකක් අපිට අර කලින් මම අර කියලා දුන්න විදිහට insert කියලා කරන්න පුළුවන්. නැත්නම් මේක analysis tool එකෙන් කරන්නත් පුළුවන්. ඒතර ඒක තව feature එකක්. ඊළඟට මම යනවා මෙන්න මේ slices කියන option එකට. slices කියලා කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් Excel වල දන්නවනේ table එකක් filter කරන්න පුළුවන් කියලා. ඒතර අපිට filtering වලින් අපිට අවශ්‍ය data ටික filter කරලා මේ table එකෙන් ගන්න පුළුවන්. එතකොට ඊට වඩා ටිකක් user friendly විදිහක් තමයි මේ slices කියලා කියන්නේ. ඒතර මම එකට example එකක් පෙන්නන්නම්. මෙන්න මේ table එක බලමු. ඒතර මේකේ තියෙනවා PF number එක, name, designation, place of work, date of birth, age, appointment date කියලා. ඒතර මම මේක table එකක් විදිහට convert කරොත් select මේ ටික ඔක්කොම select කරලා control T press කරලා මම table එකක් විදිහට හදා ගන්නවා. දැන් මේකෙදී අපිට සාමාන්‍ය අපි filtering කරද්දී දැන් හිතන්නකෝ අපිට designation එක management assistants ලා ඉන්න designation එක management assistant ලා විදිහට තියෙන කී දෙනෙක් ඉන්නවද කියලා බලා ගන්න ඕන නම් අපිට මෙන්න මේ drop down button එක click කරලා management assistant කියන තැන ටික එක දාගත්තොත් අපිට ඒක බලා ගන්න පුළුවන් මේ විදිහට. එතකොට
තව අපිට ARලා කීයක් ඉන්නවද කියන ඇසිස්ටන්ට් රෙජිස්ට්‍රාර්ස්ලා කීයක් ඉන්නවද කියලා මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට එහෙම අපිට ෆිල්ටරින් කරන්න පුළුවන් නේ. දැන් මේකට වඩා ලේසි ක්‍රමයක් තමයි ස්ලයිසස් කියලා කියන්නේ. දැන් මේ ප්ලේස් ඔෆ් වර්ක් උනත් අපිට දැන් ෆැකල්ටි ඔෆ් ආර්ට්ස් ගත්තොත් එතන ටික අපි වෙනම බලා ගන්න පුළුවන්. ඒතර මේ විදිහට කරන්නේ නැතුව අපිට පුළුවන් මේ ස්ලයිසස් කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න. ඒකද කරන්න තියෙන්නේ. අපි මේ ටේබල් එකම සිලෙක්ට් කරලා ඉන්සර්ට් වල තියෙනවා ෆිල්ටර්ස් කියලා පොඩි සෙක්ෂන් එකක්. ඒකේ තියෙනවා ස්ලයිසස් කියලා. ස්ලයිසර් කියලා ඔප්ෂන් එකක්. එතකොට මෙන්න මේ ඉන්සර්ට් ස්ලයිසර් කියන පොඩි ඩයලොග් බොක්ස් එක එනවා. ඒකේ දැන් අපි ඩිසිග්නේෂන් එකයි ඒජ් එකයි ප්ලේස් ඔෆ් වර්ක් කියන තුන අපි ගමු ෆිල්ටරින් වලට. එතකොට මෙන්න මේ වගේ පොඩි කොටස් තුනක් එනවා. පොඩි ඩයලොග් බොක්සස් තුනක් එනවා. එතකොට මම මේ ටික මෙතන උඩ ස්පේස් එකක් තියාගත්තා මම එතනට ඇඩ් කරගන්නවා. right ඊළඟට දැන් මට ඩෙසිග්නේෂන් වයිස් ෆිල්ටර් එකක් කරගන්න ඕනේ ඇසිස්ටන්ට් රෙජිස්ට්‍රාර්ස්ලා විතරක් බලා ගන්න. එතකොට මට කරන්න තියෙන්නේ මෙන්න මේ ඇසිස්ටන්ට් රෙජිස්ට්‍රාර් කියන එක ක්ලික් කරන්න විතරයි. එතකොට අපිට මේ ඩේටා ටික එනවා. එතකොට අපිට දැන් බලා ගන්න පුළුවන් ඇසිස්ටන්ට් රෙජිස්ට්‍රාර්ස්ලා ඉන්නේ ඇග්‍රිකල්චර් එකේ, මැනේජ්මන්ට් එකේ, සයන්ස් එකේ. ඒගොල්ලන්ගේ වයසුත් බලා ගන්න පුළුවන්. එතකොට දැන් ඩිපියුටි රෙජිස්ට්‍රාර් නම් ඒත් එහෙමයි. අපිට ඕනම තරම් දුරක් මේ අර සාමාන්‍ය අපි කරන ෆිල්ටරින් එකට වඩා ලේසියෙන් මේ ස්ලයිසස් වලින් කරන්න පුළුවන්. එතකොට අපිට ෆිල්ටර් එක ක්ලියර් කරගන්න ඕන නම් මේ උඩ තියෙන මේ බටන් එක ක්ලියර් ෆිල්ටර් බටන් එක ක්ලික් කරන්න පුළුවන්. එතකොට මෙතනදී අපි හිතන්නකෝ ඇකඩමික් එකේ කට්ටිය විතරක් බලා ගන්න ඕන කියලා. ඔන්න ඔය විදිහට. අපිට ඕන විදිහට ඊපස්සේ ඒජ් එක වයිස් අපිට ෆිල්ටර් කරන්න පුළුවන්. මේක අර අපි සාමාන්‍යයෙන් ෆිල්ටර් කරන විදිහට වඩා අර විෂුවලි යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට ලේසියෙන්ම කරගන්න පුළුවන් විදියක්. ඊළඟ මම කියලා දෙන්නම් මේ data validation කරන්නේ කොහොමද කියලා. તો data validation කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි data enter කරනකොට අපි අතින් data enter කරද්දී ගොඩක් වැරදි වෙන්න පුළුවන්. එතකොට මේ වැරදි අඩු කරගන්න තමයි මේ data validation කියන එක අපි use කරන්නේ. ඒතර අපි එකෙන් කරන්නේ ඕනම data එකක් enter කරන්න දෙන්නේ නැතුව අපිට අවශ්‍ය data එක drop down එකකින් select කරන්න දෙන එකක් තමයි කරන්නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ ටේබල් එක ගත්තොත් දැන් අපිට දැන් මේකේ ඩිපාර්ට්මන්ට් මේ HR finance IT marketing operations කියන ඩිපාර්ට්මන්ට්ස් ටික තමයි තියෙන කියලා හිතන්නකෝ. දැන් මීට අමතරව වෙන ඩිපාර්ට්මන්ට් නැහැ. අනිත් එක නැහැ කියලා හිතන්න. එතකොට දැන් සමහර අය දැන් HR කියලා දැන් ඔය data එක input කරනකොට සමහර අය HR කියලා input කරන්න පුළුවන්. සමහර අය human resources කියලා input කරන්න පුළුවන්. ඒ කියන්නේ short form එක සමහර අය දානවා. සමහර අය ෆුල් ෆෝම් එක දානවා. එතකොට එහෙම දැම්මම data එක අපිට ෆිල්ටර් කරන්න ගියාම ඒ කියන්නේ එක එක විදිහට එකම ඩිවිෂන් එක නම් කරනකොට අපිට ෆිල්ටර් කරන්න ගියාම ප්‍රශ්න එනවා. ඒතර අපිට පුළුවන් මේ වගේ ටේබල් එකක් හදනකොට අපිට drop down එකක් භාවිතා කරලා ඒ අදාළ ඩිවිෂන් එක ඩිපාර්ට්මන්ට් එක තෝරගන්න ඔප්ෂන් එකක් දෙන්න. ඒතර මේකට තමයි අපි data validation කියලා කියන්නේ. ඒතර මේ data එක validate හරි data එකක් තමයි අපි input කරන්න කියලා අපි කලින්ම මේ දීලා තියෙනවා. ඒතර මේකෙදි කරන්න තියෙන්නේ මේ data වල අපිට data validation එක දාන්න ඕන cell එක select කරලා data වලට ගිහිල්ලා මේකේ තියෙනවා data validation කියලා බටන් එකක්. ඒක select කරලා මෙතන මේ any value කියලා තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ default තියෙන any value කියලා ඒක අපි මාරු කරගන්නවා list වලට. ඊළඟට අපිට ඕන මේ source එක විදිහට එතන අපිට අවශ්‍ය ඒ කියන්නේ ඒක select drop down එකට අවශ්‍ය ටික add කරගන්න පුළුවන්. මේක අපි type කරලා කරන්නත් පුළුවන්. නැත්නම් අපිට කලින් මේ ටික වෙන කොහේ හරි type කරලා ඒකට ඒක refer කරන්න පුළුවන්. ඒතර මේකෙදි අපි කරන්නේ මෙහෙම refer කරන එකක්.
මම මේ ඩිපාර්ට්මන්ට්ස් ටික මෙතනින් ඒ රේන්ජ් එක සිලෙක්ට් කරලා ඕකේ කරනවා. එතන මෙතනදී අපි ඩේටා එක එන්ටර් කරනකොට අපිට මෙතනින් අපිට අවශ්‍ය ඩිපාර්ට්මන්ට් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. එතකොට මේක මම මේ පල්ලෙහාටම මේ ෆෝමියුලා එක මෙහෙම ඒ කියන්නේ මේක ෆෝමියුලා එකක් වගේ අපිට පල්ලෙහාට ඇදලා මේ හදා ගන්න පුළුවන්. එතකොට අපි ඕන මේකදී අපිට ටග් ගාලා අපිට ඉක්මනටම මේක අපිට අවශ්‍ය ඩිපාර්ට්මන්ට් එක ඒ කියන්නේ සිලෙක්ට් කරගන්න පුළුවන්. එතකොට මෙතනදී මේ කියන්නේ ග්‍රැමටිකල් මිස්ටේක් එකක් හරි නැත්නම් බ්‍රාන්ච් එකේ නම වැරදියට ඉන්පුට් කරලා තියෙන ඒ වැරදි වළක්ව ගන්න පුළුවන්. එතකොට ඒ වගේම ඩෙසිග්නේෂන් එකක් කරන්නත් පුළුවන්. අදායි මුලින්ම කරන පොඩි මොකක් හරි error එකක් ඇවිල්ලා තිබ්බා. හරි. මේ විදිහට කරන්න පුළුවන්. එන්න මම තව එක ඔප්ෂන් එකක් කරලා පෙන්නන්නම්. මම තව ටිකක් කරන්න තමයි හිටියේ. අතරම පොඩා වෙලාව තව ටිකක් අපි විනාඩි 15ක් විනාඩි 15ක් වගේ තියෙන හරි. නෑ ටික අපි ඉතුරු ටිකක් කරන්න. මේකදී මේක තියෙන ඉන්සෙල් charts කියන එක අපි දැන් සෙල් එකක් ඇතුලේ අපිට data represent කරන්න පුළුවන් කියලා ඔයගොල්ලන් දන්නවා. අර data පොඩි කියන්නේ data එක අනුව percentage එකක් වගේ පෙන්වන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒතර ඊට අමතරව තව පුළුවන් ක්‍රම දෙකක් තමයි මම පෙන්වන්න හදන්නේ මේකෙදි. මේ සෙල් එකක් ඇතුලේ data represent කරන්නේ කොහොමද කියලා. මේකට මම මෙන්න මේ example එක ගන්නවා. දැන් මේකේ අපිට මේ මෙන්න මේ පාස් මාක් එක conditional formatting වලින් data bars විදිහට represent කරන්න පුළුවන්. හැබැයි මේකෙදි මේ data input වෙලා තියෙන cell එකේම තමයි මේ data bar එක හැදෙන්නේ. ඒතර එහෙම නැතුව කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මම කියලා දෙන්න යන්නේ. මේකට අපි පොඩි formula එකක් use කරනවා rept කියලා. REPT මේක repetition කියන එකේ short form එකක් විදිහට යන්නේ. ඒතර මෙතනදී මේ pipe symbol කියන symbol එක use කරනවා. ඔයාලා දන්නා enter key එකට උඩින් තමයි මේ symbol එක තියෙන අපිට shift එකත් එක්ක ඒ symbol එක press කරොත් අපිට ඒ symbol එක add කරගන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය cell එක select කරගන්න පුළුවන්. ඒතර ඇත්තටම මේකෙන් වෙන්නේ මේ symbol එක 50 පාරක් add වෙන එක තමයි මේකෙන් වෙන්නේ. ඔයාලන්ට බලා ගන්න පුළුවන් මෙහෙම enter කරොත් මේ මෙන්න මේ pipe symbol එක 50 පාරක් add වෙනවා. ඒතර අපි මේක copy කරොත් පහලට මෙන්න මේ විදිහට display වෙනවා. ඒතර මේක අපිට අර තව මීට වඩා පොඩ්ඩක් හොඳට display කරගන්න පුළුවන් මේකේ font එක මේ playbill කියලා font එකක් තියෙනවා ඒකට මාරු කරොත්. මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. ඒතර මේ enter කරන data එක අනුව ඒකේ percentage එක automatically adjust කරගන්නවා. මොකද ඒක අර formula එකත් එක්ක link වෙලා තියෙන හින්දා. ඒ වගේම තව අපිට මේ cells පාවිච්චි කරලා හදන්න පුළුවන් chart එකක් තමයි
ලයින්ස් කියලා කියනවා එකට. මෙන්න මේ ස්පාර්ක් ලයින් කියලා සෙක්ෂන් එකක් තියෙනවා ඉන්සර්ට් ටැබ් එකේ. ඒතර ඒක පාවිච්චි කරලා ඒතර අපි මේ ඉන්සර්ට් වල මේ ස්පාර්ක් ලයින්ස් කියන සෙක්ෂන් එකේ මේ ලයින් සිලෙක්ට් කරාට පස්සේ මේ වගේ පොඩි ඩයලොග් බොක්ස් එකක් එනවා. ඒකේ අපිට data range එක දැන් සිලෙක්ට් කළා තියෙන මම ඒක සිලෙක්ට් කළාම තමයි මේක බටන් එක ප්‍රෙස් කරේ. ඊට පස්සේ අපිට ලොකේෂන් රේන්ජ් එක දෙන්න පුළුවන්. ඒතර මෙතන තමයි මට මේ data ටික දාගන්න ඕන. ඒතර ඒක සිලෙක්ට් කරලා අපිට ඕකේ කරන්න පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට අපිට ඒ ලයින්ස් ටික පෙන්වනවා. ඒතර මෙතනදී අපිට මේක තව ඊට වඩා පැහැදිලි වෙන්න හදාගන්න පුළුවන් මේ සෙක්ෂන් එක මේ සිලෙක්ට් කරාට පස්සේ අලුතෙන් ටැබ් එකක් ඕපන් වෙනවා. ස්පාර්ක් ලයින් කියලා. මේකේ මේ ෂෝ කියන සෙක්ෂන් එකේ හයි පොයින්ට් කියන එක අපි ක්ලික් කරොත් මේ data වල තියෙන හයි පොයින්ට්ස් ටික මේකේ highlight කරලා පෙන්නනවා. දැන් මේ පළවෙනි data එක ගත්තොත් ඒකේ 92 sorry ගොඩ zoom කරලා බලුවොත් මේකේ 92 තමයි වැඩිම ලකුණු විදියට තියෙන්නේ. ඒක highlight වෙලා මේකේ මේ dot එකක් විදියට පෙන්නනවා. එතකොට ඒ වගේ අපිට high points ටික මේකේ mark කරගන්න පුළුවන්. එතකොට මේකෙන් ඇත්තටම අපිට මේ වගේ visual එකකින් අපිට data analyze කරගන්න ගොඩක් ලේසි වෙනවා. එතකොට ඒ වගේම මේකේ තව පුළුවන් අපිට low point එක highlight කරගන්න. ඊළඟට first point එක, last point එක. ඒ වගේ අපිට අවශ්‍ය මාකර්ස් ටික මේකේ දාගන්න පුළුවන්. ඒතකොට ඒකෙන් අපිට සාමාන්‍ය මේ numbers බලනවට වඩා අර visually ඉක්මනටම මේ data analyze කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට අන්තිම වශයෙන් මැක්‍රෝ එකක් කොහොමද හදාගන්නේ කියලා දෙන්නම්. මේක මැක්‍රෝ කියන්නේ අපි සාමාන්‍යයෙන් repetitive ටාස්ක් කරනවා නම් කියන්නේ හැම වෙලේම කරන ටාස්ක් තියෙනවා නම් අපිට ඒවා වල ෆෝමැටිං හැම වෙලේම එකම ෆෝමැටිං ටික කරන්න තියෙනවා නම් ඒවා අපිට රෙකෝඩ් කරලා බටන් එක ක්ලික් එකකින් ඒක මේ කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ දේවල් තමයි අපි මේ මැක්‍රෝ යූස් කරලා කරන්නේ. එතකොට මුලින්ම ඒකට මේ සාමාන්‍යයෙන් මේ Excel වල මෙන්න මේ home insert ඊළඟට page layout ඊළඟට formulas data ඒ වගේ tabs කීපයක් තියෙනවානේ. ඒතර මේක මේ developer කියලා tab එකක් තියෙනවා. මෙන්න මේ tab එක හැම වෙලේම ඒ කියන්නේ සාමාන්‍යයෙන් Excel වල active ඒ කියන්නේ මේක Excel වල පෙන්වන්නේ නැහැ. ඒතකොට ඒකට අපි මුලින්ම මේ developer කියන tab එක මම දැන් මේක add කරලා තියෙන තමයි පෙන්වන්නේ. නැත්නම් ඒක පෙන්වන්නේ නැහැ. අපි developer tab එක active කරගන්න ඕනේ. ඒකට මේ file option එකට ගිහිල්ලා මේකේ options වල තියෙනවා customize ribbon කියලා. එතන මෙන්න මේ developer කියන මේ main tabs වල developer කියන tab එකට ටික එකක් දාගන්න ඕනේ. එතකොට තමයි මේ developer tab එක display කරන්නේ. මම මේ developer tab එක ටික එක අයින් කළා okay කරොත් මේ developer tab එක මෙතන පෙන්වන්නේ නැහැ. එතකොට ඒක දාගන්න නම් අපි customize ribbon වල developer කියන තැන ටික එක add කරලා තියාගන්නවා. ඊළඟට බලමු කොහොමද මැක්‍රෝ එකක් මුලින්ම හදාගන්න කියලා. ඒතර මම කියවා මේ මැක්‍රෝ එකක් කියන්නේ අතරම නිකන් අපි පොඩි රෙකෝඩින් එකක් වගේ එකක්. ඒතර අපි කරන්නේ දැන් හිතන්න මේ data ටික කියලා. ඒතර මේකේ මෙන්න මේ data එකම අපි weekly out මේ අපේ බොස්ට ඉන්පුට් එකක් දෙනවා කියලා හිතන්න මේ data set එක පාවිච්චි කළා. ඒතර මේකෙදි අපිට මෙහෙම මේ data ටික පොඩ්ඩක් format කරලා එහෙම ලස්සනට හදලා තමයි අපිට දෙන්න ඕනේ. එතකොට අපිට මැක්‍රෝ එකක් යූස් කරලා මේ වැඩේ කරන්න පුළුවන්. දැන් මේ තියෙන first week එකේ data ටික. ඒතර මේ data set එකම ආයේ second week එකේ ආයේ third week එකටත් තියෙනවා. මම මේක tabs තුනක මේ
වර්ක්ෂීට් 3ක දාලා තිනවා. මම පළවෙනි වර්ක්ෂීට් එකට මැක්‍රෝ එකක් යූස් කරලා ඒ ෆෝමැටින් ටික රෙකෝඩ් කරලා අනිත් දෙකට දාන්න විදිය පෙන්වන්නම් කොහොමද කරන්න කියලා. මුලින්ම අපි කරන්න ඕනේ මේ ඩෙවලොපර් ටැබ් එකට ගිහිලා ඒකේ රෙකෝඩ් මැක්‍රෝ කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊළඟට මෙන්න මේ ඩයලොග් බොක්ස් එකේ අපිට මැක්‍රෝ එකට නේම් එකක් දෙන්න පුළුවන්. මම මෙතන ෆෝමැට් කියලා දෙන්නම්. ඊට පස්සේ මේ මැක්‍රෝ එකට අපිට ෂෝට්කට් කී එකක් දෙන්න පුළුවන්. අපිට ඕනම ලෙටර් එකක් මේකට යූස් කරන්න පුළුවන්. දැන් මම ඒ අර මේ ස්ටාර්ට් මැක්‍රෝ කියන එක ක්ලික් කරාට පස්සේ මෙතන මේ රෙකෝඩ් මේක රෙකෝඩ් වෙන පටන් ගන්න දැන් තියෙනවා. ඒතකොට මම ඊට පස්සේ මේ ෆෝමැටින් ටිකක් මේකට කරගන්නවා. මම මේක මර්ජ් ඇන්ඩ් සෙන්ටර් කරලා මේකට කලර් එකක් දෙනවා. ඊට මේ ටිකටත් කලර් එකක් දෙනවා. මේ විදිහට අපි ෆෝමැටින් ටික කරාට පස්සේ අපි ආයි ඩෙවලොපර් ටැබ් එකට ගිහලා එතනින් ස්ටොප් රෙකෝඩින් කියන එක ප්‍රෙස් කරන්න. එතකොට මේ මැක්‍රෝ එක රෙකෝඩ් වෙලා ඉවරයි. ඊළඟට අපිට පුළුවන් දැන් අපි ඊළඟ වීක් එකේ ආයේ මේ ඩේටා ටික දෙනකොට අපි දැන් මේ පාවිච්චි කරන ටේබල් එක සිලෙක්ට් කරලා ඩෙවලොපර් ටැබ් එකේ මැක්‍රෝස් වලට යන්න ඕනේ. එතනදී මේ ෆෝමැට් කියන මැක්‍රෝ එක රන් කරන්න පුළුවන්. එතකොට අර කලින් අපි අර රෙකෝඩ් කරපු ඒ ෆෝමැටින් ටික ඔටෝමැටිකලි මේකට ඇඩ් කරගන්න. එතකොට අපි ඊළඟ වීක් එකෙත් ඒ විදිහට අපිට පුළුවන් සිලෙක්ට් කරා ඩෙවලොපර් ටැබ් එකේ මැක්‍රෝස් ෆෝමැටින් කියන අපි රෙකෝඩ් කරගත්ත මැක්‍රෝ එක රන් කරා. ඒතර විදිහට අපිට අර දැන් මේක පොඩි ෆෝමැටින් එකක් මම කරේ දැන් හිතන්න ගොඩාක් ලොකු ෆෝමැටින් අන්න ටේබල් එක ලොකු ටේබල් එකකට ගොඩාක් ලොකු ෆෝමැටින් ගොඩක් කරාට පස්සේ අපිට ඒක දැන් ආයේ හැම වෙලේම කරන්න වුණොත් අපිට ලොකු කාලයක් යනවා. ඒතකොට ඒ ඔක්කොම අපිට මේ මැක්‍රෝ එකක් විදිහට රෙකෝඩ් කරලා කෙලින්ම අපිට ඒක රන් කරලා ඒ තියෙන ඒ මේ ෆෝමැටින් ඔක්කොම එකපාර විනාඩිය තප්පර ගානකින් කරගන්න පුළුවන්. ඒක ටික තමයි ඉතින් මම අද කරන්න බලාපොරොත්තු වුණේ. මම හිතනවා ඔයගොල්ලන් අලුතෙන් දන්නේ නැති දෙයක් මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් බොහොම ස්තුතියි. ෂේන් ඔතන ඉන්න පොඩ්ඩක් ප්‍රශ්න අහන්න. ඇත්තටම මේ බොහොම ස්තුතියි මේ ඊටාත්ම මේ වැදගත් දේවල් ගොඩක් බොහොම කෙටි කාලයක් ඇතුළත කරා. මේ මම මේ කැන්ව එක ගැන දෙයක් අහන්න දැන් අපි ලෙක්චර්ස් කරනකොට ගොඩක් වෙලාවට PowerPoint පාවිච්චි කරන්නේ. එතකොට PowerPoint එකකුයි කැන්ව එකකුයි අතර මොකද්ද තියෙන වෙනස? කියන්නේ PowerPoint වලට වඩා අපිට මේ Canva වලින් කියන්නේ graphical interface එක ගොඩක් ලස්සනට හදාගන්න පුළුවන්. අනිත් එක මේ PowerPoint වල ටිකක් මේ ඇනිමේෂන් එහෙම කරන්න ටිකක් අමාරුයි. කියන්නේ අමාරු කියන්නේ අර ඒක user friendly නෑ. ඒ වුණාට Canva වලදී ඊට වඩා ගොඩක් user friendly විදිහට ඒ කියන්නේ ඇත්තටම PowerPoint වල templates ගොඩක් limited templates ටිකක් තියෙනවා. Canva වල එහෙම නෙමෙයි ඕනේ තරම් ටෙම්ප්ලේට්ස් මිලියන ගාණක් තියෙනවා. ඒ කියන්නේ ඒ තරමට Canva දියුණු වෙලා තියෙන්නේ. එතකොට අපිට PowerPoint වල ප්‍රසන්ටේෂන් එක හදනවට වඩා දැන් මම කලින්ුත් අර මුලින් ප්‍රසන්ටේෂන් එක මම Canva වලින් හැදුවේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැති ඒකේ ලොකු වෙනසක් තියෙනවා සාමාන්‍ය PowerPoint වලින් හදනවට වඩා Canva වලින් හදනකොට. එතකොට ඒ වගේ ග්‍රැෆිකලි ලස්සනට ඒ කියන්නේ හොඳ ඒ කියන්නේ PowerPoint වලට වඩා ලස්සනට ඊට වඩා හොඳට ඇනිමේෂන් දාලා ඊට වඩා හොඳ ටෙම්ප්ලේට් පාවිච්චි කරලා අපිට ප්‍රසන්ටේෂන් හදාගන්න පුළුවන් Canva වලින්. ඒ කියන්නේ අපි progress presentations කරනකොට ඊට පස්සේ Canva වලින් කරන එක ඔව් හොඳයි කියලාද කියන්නේ? ඔව් සර් ඇත්තටම මේ PowerPoint වලට අපිට Canva වලින් කරනවා නම් අපිට ඒක ඊට වඩා පොඩ්ඩක් හොඳට හොඳ ස්ටෑන්ඩඩ් එකකට කරන්න පුළුවන්.
Canva එකෙන් කරන ප්‍රසන්ටේෂන් එකක් අපි ප්‍රසන්ට් කරද්දී ඔව්. මොකක් හරි විශේෂ Canva තියෙන්න ඕනද නැත්නම් PowerPoint එකයි දෙක මැච් වෙනවද එකට එක විදිහට ඔව්. යනවද? අපිට පුළුවන් ඉතින් Canva වලින්ම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒ Canva වලින් ප්‍රසන්ටේෂන් එක හදලා ඒක PPTX කියන ෆෝමැට් එක සාමාන්‍යයෙන් PowerPoint වල පාවිච්චි කරන ෆයිල් ෆෝමැට් එකෙන් අපිට සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට PowerPoint වලින් ඒක රන් කරන්නත් පුළුවන්. හැබැයි අර දැන් අපි Canva වලින් ඇනිමේෂන් හැදුවොත් ඒ ඇනිමේෂන් සමහරවිට PowerPoint වල පෙන්වන්නේ නැහැ. එහෙනම් අපිට තව ඔප්ෂන් එකක් තියෙනවා අපිට Canva වලින් ප්‍රසන්ටේෂන් එක හදලා අපිට ඒක ඕන වීඩියෝ එකක් විදිහට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපිට ඒකට ඕන නම් ප්‍රසන්ටේෂන් එක වීඩියෝ එකක් විදිහට දාලා අපිට පෝස්ට් කර කර එහෙම කරන්න පෙන්වන්න පුළුවන්. නැත්නම් Canva වලින් කියන්නේ Canva වල දැන් මේ software එකකුත් තියෙනවානේ. ඒතර අපිට දැන් PowerPoint උත් software ගන්න. ඒතර ඒ වගේ අපිට machine එකට install කරලා අපිට මේ Canva software එක ඇතුළෙම issue එකක් නැතුව run කරන්න පුළුවන්. මේ එන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතකොට. බොහොම ස්තුතියි. දැන් Canva free version එකකුයි license එකකුයි දෙකක් තියෙද? ඔව් සර්. ඔව්. දැන් PowerPoint වල එහෙම එකක් නැහැනේ. ඔව් ඔව්. එහෙම නැහැ. ඔය කියන්නේ දැන් PowerPoint ඇතරම මේ අපි දැන් ලංකාවේ ගොඩක් කියන්නේ පයිරේටඩ් versions නේ පාවිච්චි කරන්නේ. ඒ වුණාට දැන් ඇත්තටම අපි Microsoft Office package එක use කරනවා නම් අපි ඒකත් ගෙවලා තමයි ගන්න ඕනේ. එතකොට දැන් Canva වල එහෙම පයිරේටඩ් එහෙම ගන්න පුළුවන් කියලා මම දන්නේ නැහැ හරියටම. ඒ වුණාට දැන් අපිට paid version එකට අපි ගියත් ඇත්තටම අපිට ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. free version එක ගොඩක් දේවල් කරන්න පුළුවන්. එනකොට paid version එකදී අපිට තවත් ඒ කියන්නේ high quality දැන් මම අර download කරනකොටත් පෙන්නුවා අර මේ YouTube thumbnail එකේ ටිකක් quality එක අර paid version එකේ තරම්ම quality නැහැ. මේ ඒ වුණාට අපිට paid version එකකට යන්න පුළුවන් නම් අපිට ඊට වඩා හොඳ quality output එකක් ගන්න පුළුවන්. මෙසදී. තව ප්‍රශ්න තියෙනවද? right එහෙනම් බොහොම ස්තුතියි.